Antu devata Saddammam munirajassa Sunantu saggamokadam Dhammasavana kalo Ayam badanta Dhammasavana kalo Ayam badanta Dhammasavana kalo Ayam badanta Namo tassa bhagavato arahato Samma sambuddhassa Namo tassa bhagavato arahato Samma sambuddhassa Namo tassa bhagavato arahato Samma sambuddhassa Yoca buddhanca dhammanca Sanghanca saranam gato Chattari ariya saccani Sammappanyaya passati Dukkhaṃ dukkha samuppadam Dukkhassacca atikkamam Ariyan chattangikam maggam Dukkupa samagaminanti ධර්ම ශ්‍රවණා විලාසී වාසනාවන්ත පින්තුනි අද දවසේදී මේ නිවසේ විශේෂ ධර්මානුශාසනාවක් සිදු කරගන්න අද බලාපොරොත්තු වෙන අද මේ පින්කම සිදු කරන මොහොත විශේෂයෙන්ම මීට වසරකට පෙර ඒ මිය පරලොව ගිය තී පියදාස පියාණන්ගේ වාර්ෂික පූර්ණ පින්කම නිමිති කරගෙන තමයි අද මේ නිවසේ මේ ධර්මානුශාසනාව සිදු කරන්නට යෙදෙන්නේ. විශේෂයෙන් අපට මේ ආරාධනාව සිදු කරන්නට යෙදුනේ අද මේ ස්ථානයේ නැති වුණත් ඒ අපගේ පාසල් කාලයේ පටන් යෙහෙලියක් වශයෙන් අප සමග ගත කළ මේ කාලයේ විදේශගතව සිටින ඒ ප්‍රියංකා යන අපේ සුයරියගේ ආරාධනාව මත තමයි අද මේ ධර්මානුශාසනාව මේ නිවස තුල සිද්ධ කරන්නට යෙදුනේ. එනිසායි අපේ සුයරියගේ ඒ පියාණන් වහන්සේ මිය ගිහිලා අදට වසරක් සම්පූර්ණ වෙනවා. ඒ වසර පිරීම නිමිති කරගෙන දරුවන් සීල දෙනා එකතු වෙලා ඒ ප්‍රියංකා මල්ලිකා ඒ වගේම මොනිකා ධම්මිකා නිර්මලා වසන්ත සුදක් යන ඒ පවුලේ දුවා දරුවන් එකතු වෙලා තමයි මේ පින්කම අද දවසේදී සදහැ සිටින් සිද්ධ කරන්නට යෙදෙන්නේ. පිනතුනි යම් කෙනෙක් මිය පරලොව ගියාට පස්සේ අපි දන්නේ නැහැ ඒ තැනැත්තා කොතනකනම් උපදී වාසය කරනවාද කියන එක. නේද? කෙනෙකුට දිවස් ඥානය තිබුණා නම් ඒ තැනැත්තාට හැකියාවක් තිබෙනවා මේ තැනැත්තා මිය පරලොව ගිහින් අසවල් තැන උප්පත්තිය ලබාගෙන සිටිනවා. මේ සැප සම්පත් භුක්ති විඳින්මින් කාලය ගත කරනවා. එහෙම නැත්නම් මේ තැනැත්තා අසවල් දුර්ගතිය තුල ඉපදිලා මේ වගේ බොහෝ දුක්ඛයන් විඳිනවා කියලා මේ ආදි වශයෙන් කියන්න පුළුවන්කම හැකියාව තියෙනවා. නමුත් ඒබඳු ඥානයක් නැති කිසිදු කෙනෙකුට ඒ තැනැත්තා මිය පරලොව ගියාට පස්සේ කොතනක ඉපදිලා සිටිනවාද කියන එක කියන්න පුළුවන්කම හැකියාව ඇත්තේ නැහැ. නමුත් අනුමාන වශයෙන් කියන්න පුළුවන් ඒ තැනැත්තා ඒ ජීවිතේ ගත කළා වූ ආකාරය අනුව මොන වගේ තැනකනම් ඉපදුනාද කියන එක කෙනෙකුට
අනුමාන වශයෙන් කියන්න පුළුවන්කමක් තිබෙනවා. නමුත් ඒක අනුමානයක් මිසක ස්ථීර වූ විනිශ්චයක් එහෙම නොවේ නේද? ජීවිත කාලයේම පින්කම් කරලා යම් එක මොහොතක් තුළ සිද්ධ කරගත්තා වූ අකුසලයේ නිසා දුගතියට ගියා වූ සත්වයෝ සිටිනවා නේද? ඒ නිසා ඒ බඳු අවිනිශ්චිත ස්වභාවයක් තිබෙන අපගේ ජීවිතවල අපිට ස්ථිර සාර වූ ලෙස විනිශ්චයක් දෙන්න බෑ. තමාගේ පරලොව ගතිය, තමාගේ උප්පත්තිය අසවල් තැනයි සිදු වෙලා තිබෙන්නේ කියන්න පුළුවන්කම ඇත්තේ නැහැ. ඒ බඳු ආකාරයකට ජීවිත ගත කරන ඔබට මට යම් පමණකින් සැනසෙන්න පුළුවන් නම්, යම් පමණකින් සැනසීමටපත් වෙන්න පුළුවන්කමක් තිබෙනවා නම් ඒ ඔබත් මමත් අපි හැමදෙනෙක්ම ජීවිතයේ පුරාවට සිද්ධ කරගත්තු පිනක් දහමක් කියන දේ විතරයි නේද? Taman ජීවිතේ පිනක් කළා තියෙනවා නම්, දන් දීලා තිබෙනවා නම්, සිල් දහම් රැකලා තියෙනවා නම්, බණ භාවනා කළා තිබෙනවා නම් නේද? ධර්ම සාකච්ඡා කළා තියෙනවා නම්, මේ ආදී වශයෙන් පින්කම් කළා තිබෙනවා නම්, නැත්නම් කුසල් ධර්මිය රැස් කළා තිබෙනවා නම්, අන්නේ කුසල් ධර්මිය විතරයි පිනතුනි ඔබට මට යම් පමණකින් සැනසෙන්න පුළුවන් දෙයක් අපි ජීවිතේ කළා කියලා අපිට සතුටු වෙන්න අවස්ථාව තිබෙනවා. එසේ නැතිව පිනක් දහමක්වත් කරගන්නේ නැතිව Tamanට ලැබුණා වූ සැප සම්පත් ටිකම පමණක් භුක්ති විඳ විඳ, ඒ සැප සම්පත් භුක්ති විඳ විඳ ජීවිතේ ගත කළා නම්, සැප සම්පත් හරි හම්බ කරන්නම ජීවිතේ කැප කළා නම් එයා ගත කළේ. පිනතුනි ඒ තැනැත්තාට අවසානයේදී සිහිපත් කරගන්න තියෙන්නේ මොනවද? ඒ තැනැත්තාට අවසානයේ සිහිපත් කරන් තියෙන්නේ ඒ තමන් එසේ පරිභෝග කළා වූ දේවල් නේද? ආසාවෙන්, තෘෂ්ණාවෙන්, ලෝභයෙන් ජීවිතේ ගොඩ ගසාගත්තු දේවල් තමයි දැන් එයාට සිහි කරන්න අවස්ථාව තිබෙන්නේ නේද? තමන්ට සිටපු ඥාතිවරු, නෑදෑවරු, දුවා දරුවෝ, දෙමාපියෝ, දේපල හරක බාන වස්තු සම්පත් ඕව තමයි අවසාන මොහොතේ දැන් එයාට සිහි කරගන්න තියෙන්නේ නේද? මෙබඳු දේවල් අවසාන මොහොතේ සිහි කරගත්තොත් පරලොව ගතිය සුගතියක් වෙනවද? සුගතියක් කරගන්න බැහැ. ඇයි? ඒබඳු දේවල් සිහි කරගත්තා නම් ඒ තැනැත්තා මරණයටපත් වෙන්නේ ඒ දේවල් කෙරෙහි ලෝභ සහගත මනසකින් නේද? අනේ මට මේ තරම් මේ වගේ සැප සම්පත් තිබ්බා. මට මේ වගේ නෑපිරිවර අර්ගබාන සැප සම්පත් මට තිබුණා. අනේ දැන් මට මේ සියලුම දේවල් අතහැරෙනවා නේද? මේව නැතුව මම කොහොමද මේ ජීවිතය ගත කරන්නේ? මේව නැතුව කොහොමද මම පරලොව යන්නේ කියලා එයා පසුතැවෙනවද නැද්ද? පසුතැවෙනවා. එයා හඬනවා, විලාප දෙනවා නේද? හැඬුවට විලාප දුන්නට එයාගේ පරලොව ගතිය නැත්නම් එයා මරණය වළක්වන්න ඒ කිසිම දෙයකට පුළුවන් කමක් තියෙනවද? බෑ. ඒ කිසිම දෙයකින් පරලොව ගතිය සුගතියක් කරයිද? කරන්න බෑ. දේපල හරක බාන වස්තු වලට තිරිසන් අපායට යන්නකින් වළක්වන්න බෑ. මිල මුදල් වලට, නෑපිරි වලට, ඉඩකඩම් සම්පත් වලට Tamanට අපායට යන්න තියෙන බව වළක්වන්න බෑ නේද? එහෙනම් ඒ බඳු තැන් වලින් ජීවිතයක් වළක්වලා, ඒ බඳු තැන් යන්න තියෙන තැන් වලින් ජීවිතයක් වළක්වලා අපව මනුස්ස ආදී සුගතිගාමී තත්ත්වයන් වලට පත් වෙන්න නම්, යම් කෙනෙක් පරලොව වශයෙන් ඉබඳු සුගතියකටපත් වෙන්නට නම් එයා ජීවිතේ අවසාන මොහොතේ යාට ඉදිරිපත් වෙන්න ඕනි මොන වගේ දෙයක්ද? නෑ පිරිවල දරු සම්පත් මේව සිහි කළාට හරියයිද? නෑ. එහෙනම් සිහි වෙන්න ඕනි, මතක් වෙන්න ඕනි, නිමිත්තක් වශයෙන් පහළ වෙන්න ඕනි මොනවද? Taman ජීවිතේ කරපු හොඳ දේ නේද? ජීවිතේ දන් දුන්නා නම්, ඒක පුරුදු කළා නම්, සිල් දහම් රැක්කා නම් නේද? බණ දහම් ශ්‍රවණය කළා නම්, වන්දනාමාන කළා නම් නේද? මේ වගේ වෙඳුම් පිඳුම් නේද? බෝධි පූජා ආදී වශයෙන් එබඳු පින්කම් කළ තිබ්බනම් බොහෝසේ ඒව කරනවා නිතර දැන් ඒ වගේ දෙයක් අවසාන මොහොතේ දැන් සිහි වුණොත්, ඉදිරිපත් වුණොත්, ඒ කලාව කුසල ධර්මයක නිමිත්තක් හෝ පහළ වුණොත් එයාගේ පරලෝක ගතිය මොකන්ද? ඒකාන්තයෙන්ම සුගතිගාමි තැනට පත් වෙන ගතිය නේද? එහෙනම්
කෝටි ප්‍රකෝටි ගණන් ධනය තිබ්බත් ඒ ධනයට පුළුවන්ද ඔබ සුගතියට යවන්න? කෝටි ප්‍රකෝටි ගණන් ධනයක් තිබ්බත් ඒ ධනයෙන් ඔබ සුගතියට යවනවද? සුගතියට යවන්න බෑ. සුගතියට යවන්න බෑ නේද? එහෙනම් සුගතියට ඔබ පත් කරන්නේ ඔබ පමුණවන්නේ කුකුමකින්ද? ඔබ සිදු කළ දාන ආදී කුසල ධර්මයක් නේද? දාන ආදී කුසල සිද්ධ කළා නම් ඒ බඳු කුසලයන්ගෙන් තමන්ගේ සිත පෝෂණය කරගත්තා නම්, කුසල වලින් අධ්‍යාත්මික ජීවිතේ දියුණු කරගත්තා නම් පිනතුනි එයාට පරලොවදී ඒකාන්තයෙන්ම පසුතැවෙන්න ලත වෙන්න දෙයක් එයාට ඇත්තේ නැහැ නේද? එයා වෙනුවෙන් පින්කම් කර කර අමුතෙන් පින් දෙන්න ඕනද? අමුතෙන් පින් දෙන්න ඕන නැහැ. ඇයි? එයා ජීවත්ව ඉන්න කාලයේදී කරගත්තු පින් තියෙනවා. අප්‍රමාණ කුසල් එයා ජීවිතේ රැස් කරගෙන තියෙනවා නේද? ඉතින් ඒ නිසා එයාට ඒ බඳු දෙයක් ඉදිරිපත් වුණා නම් ඒකාන්තයෙන්ම අනිවාර්යෙන් සුගතිගාමී තත්වයට පත් වෙනවා. නමුත් එසේ ජීවිත කාලයේ පින්දහම් කරගත්තා කියලා මිය පරලොව ගියට පස්සේ අපි ඒ තැනැත්තා වෙනුවෙන් පින් අනුමෝදන් කිරීම වශයෙන් ඒ තැනැත්තා වෙනුවෙන් අපි පින්කම් ආදී දේවල් නොකළ යුතුද? කරන්න ඕන නේද? කරන්න ඕන. එයා ජීවිතේ පින්කම් කළා කියලා අපි අනිවාර්යයෙන්ම අපි දන්නේ නැහැ එයා සුගතියට ගියාද කියලා. මිනිස්සෙක් වෙලා උපන්නද? දෙවියෙක් වෙලා උපන්නද කියලා අපි දන්නේ නැහැ. එසේ දන්නේ නැති අපි ඥාතිවරයා වෙනුවෙන් ඒකාන්තයෙන්ම දාන ආදී වශයෙන් පින්කම් කරලා මහා සංඝරත්නයේ හමුවේදී එබඳු පින් රැස් කරලා ඥාතිවරයා වෙනුවෙන් අපි පින් අනුමෝදන් කරන්න ඕන නේද? එතකොට මිය පරලොව ගියාට පස්සේ ඥාතිවරු බලාගෙන සිටිනවා අනේ අපේ ඥාතිවරුන් අපිට පින් දෙයිද? අපි වෙනුවෙන් පින් දෙයිද කියන එක එයා බලාපොරොත්තුෙන් සිටිනවා නේද? එහෙනම් බුදුරජාණන් වහන්සේගේ අවවාද අනුශාසනාවක් උනේ මිය පරලොව ගියාට පස්සේ පින් අනුමෝදන් කිරීම නේද? ඥාතිවරුන් වෙනුවෙන් පින් අනුමෝදන් කිරීම ඒ තමන්ගේ ජීවත් වෙන්නේ ඥාතිවරු විසින් සිද්ධ කරන්න කියන කාරණා නේද? ඉතින් යම් හේකින් පින් අනුමෝදන් කළාට අපි හැමදෙනා පින් අනුමෝදන් වෙන්නේ නැහැ නේද? අපි තුමු යම් කෙනෙක් සතර අපායේ උපන්නා නම් සතර අපායේ ඉපදිලා අපි මියගිය කෙනාට පින් දුන්නා කියලා ඒ හැමදෙනාටම පින් අනුමෝදන් වෙන්නත් බැහැ නේද? පින් අනුමෝදන් වීමේ හැකියාව තියෙන මොන වගේ අයටද? ඒ එක වර්ගයක් ඉන්නවා නේද? නිරේ ඉපදිච්ච කෙනාට පින් අනුමෝදන් වෙන්න බැහැ. එතකොට තිරිසන් වෙලා උපන්න කෙනාට පින් අනුමෝදන් වෙන්න බැහැ නේද? අසුර අපායේ උපන්න කෙනාට පින් අනුමෝදන් වෙන්න බැහැ. പ്രേත කොට්ටාසයක් සිටිනවා. කවුද? පරදත්තූප ජීවී කියන പ്രേත කොට්ටාසය. එයත්තන්ට පමණයි ඥාතිවරුන් දෙන පින් අනුමෝදන් වීමේ හැකියාව තිබෙන්නේ. අනිත් කිසිම කෙනෙකුට පින් අනුමෝදන් වෙන්න හැකියාව ඇත්තේ නැහැ. බලන්න පින් අපි දෙන පින් අනුමෝදන් දුගතිය වැටිච්ච අයක වුණත් පින් ගන්න හැකියාව තියෙන මොන තරම් කලාතුරකින් වූ කෙනෙකුටද නේද? මොන තරම් කෙනෙකුට එක වර්ගයකට අනුමෝදන් කරන්න හැකියාව තියෙන්නේ. එහෙනම් පරලොව ගියත් පින් අනුමෝදන් වෙන්න ඒ වගේ එක කොට්ටාසයකට විතරයි තිබෙන්නේ. ඒ නිසා මරණින් මත්තේ ගිහිල්ලා අපි ඥාතිවරුන් පින් දෙනකන් බලාගෙන සිටිනවාද? එහෙම නැතිනම් ජීවත්ව කාලේ ඉඳෙද්දී අපි පුළුවන් තරම් දාන ආදී පින්කම් කරලා දාන ආදී පින් කරමින් තමන්ගේ ජීවිතේ කුසල රැස් කරගන්නවාද කියන එක ඔබ සතු තීරණය නේද? මිනිසයා වුණොත් ඒකාන්තයෙන්ම ඒ මනුස්ස දහමට ගැළපෙන දේවල් අපේ సంతානිය තුළ රැස් කරන්නට ඕන. අපේ සිත් තුළ වර්ධනය කරන්නට ඕන. එසේ වුණොත් තමයි ලබාගත්තු මනුස්ස ජීවිතය අර්ථවත් වූ මනුස්ස ජීවිතයක් බවට පත් කර ගැනීමේ හැකියාව එතනට තිබෙන්නේ නේද? ඉතින් අන්නේ නිසා අපි යුතුයකමක් හැටියට අද දවසේ අපේ පිනතුන් යුතුයකමක් වශයෙන් තමන්ගේ ඥාතිවරයා වෙනුවෙන් මේ වගේ ඥාති සංග්‍රහයක් අපි සිද්ධ කරනවා. කළගුණ සැලකීමක් ඥාතිවරයා වෙනුවෙන් සිද්ධ කරනවා නේද? ඒ වගේ මිය පරලොව ගිහිල්ලා කල්ප කෝටි ගණන් සිටිනවා
පින් අනුමෝදන් වෙන්න බැරිව විලාප දෙදී ඉබඳු තැන්වලට වැටිලා. ඥාතිවරුන් පින් ලබා දීලා නැහැ. පින් බලාපොරොත්තුෙන් പ്രേත සත්වයෝ ඉන්නවා ඥාතිවරුන් පින් ලබා දෙන එක. ඉතින් ඒ වගේ ස්වභාවයක් අපි යම් දවසක වුණොත් ඒක. මොකද අපි හැමදෙනාගේම ජීවිතවල අපායට යන්න හේතු නැද්ද? තිරිසන් වෙලා උපදින්න හේතුව නැද්ද? තියෙනවා. പ്രേතයින් වෙලා උපදින්න හේතුව නැද්ද? තියෙනවා. නිරේට යන්න හේතුව නැද්ද? තියෙනවා. ඒ හැම අකුසල හේතුවක්ම අපගේ సంతානය තුල රඳවාගෙන තමයි අපි හැමදෙනාගේම ජීවිත මේ ගෙවෙන තැනට පත් වෙලා තියෙන්නේ නේද? එහෙනම් ඒබඳු අවදානයක් තුල ඉඳගෙන, ඒබඳු අවදානම් සහගත තැනක ඉඳමින් තමයි අපි අපේ ජීවිත ගත කරන්නේ නේද? තිරිසන් ලෝකෙට වැටුනොත්, പ്രേත භවයට වැටුනොත්, නිරේට වැටුනොත් පිනතුණු එතනින් ගොඩ එන දවසක් අපිට කියන්න පුළුවන්කම ඇත්තේ නැහැ. ඒ බඳු තැනක පිළිච්ච සත්‍යයකට හොඳ නරක තේරෙනවද? හොඳ නරක තේරෙන්නේ නැහැ. මේක කුසලයයි, මේක අකුසලයයි, මේක කළ යුතු දෙයයි, මේක නොකළ යුතු දෙයයි කියලා හොඳ වැරද්ද තේරුම් ගන්න පුළුවන්ද? එම තේරුම් ගන්න හැකියාව නැහැ. ඇයි? ඒ බඳු තැනට උපන්නට පස්සේ යමක් හිතන්න තරම් නුවණක් එයාට පහළ වෙන්නේ නැහැ. එයාගේ නුවණ පහළ වෙන්නේ නැහැ. මොකද නුවණින් තොරව පහළ වෙන සත්ව කොටසයන් උපතින්ම ඇත්තෝ දුෂ්ප්‍රාඥයි. නුවණ නැති ඇත්තෝ තමයි උපතින් සිටින්නේ නේද? ඒ නිසා මිනිස්සෙක් වෙලා උපන්නොත් ඒ හානිය යට ඇත්තේ නැහැ. නේ? මිනිස්සෙන් වෙලා උපදිනොත් අන්න නුවණ ඇතිව හොඳ නරක තේරුම් ගන්න, කුසල අකුසල් තේරුම් ගන්න, කල යුතු නොකල යුතු දේ තේරුම් ගන්න පුළුවන් නුවණක් මේ මිනිස්යාට ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ නිසා අපි එසේ ලැබෙන්නේ උපන් මනුෂ්‍ය ජීවිතයක කුසලාදී ධර්ම කළොත්, කුසල් ධර්ම સિદ્ધ කරන්න ජීවිතේ හොඳට හුරු පුරුදු කළොත් තමයි මරණින් මත්තේ ඊළඟ ජීවිතේ ඥාන සම්ප්‍රයුක්ත වූ සිතක් ඇතිව යමක් තේරුම් ගන්න පුළුවන් නුවණක් ඇති සත්‍යෙක් වශයෙන් උපදින්න හැකියාව ලැබෙන්නේ නේද? ඒ නිසා අපේ පින්නතුන් කල්පනා කරන්න ඕන නිරතුරුවම මම මගේ సంతානි, මම මගේ සිත ලෝභයේ වැඩෙන අකුසල් වම කරන්නේ නැහැ. ද්වේෂයේ වැඩෙන, මෝහයේ වැඩෙන, ඊර්ෂ්‍යා මදමාන මේ වගේ කෙලෙස් වැඩෙන සිතුවිලි මම ජීවිතේ පෝෂණය කරන්නේ නැහැ. මම ප්‍රාණඝාත කරන්නේ නැහැ නේද? මම සොරකම් කිරීම කරන්නේ නැහැ. මම කාමයේ වරදව හැසිරෙන්නේ නැහැ. ඒ වගේම බොරු කියන්නේ නැහැ. කේලාම් කියන්නේ නැහැ. මේ වගේ දේවල් වලින් මම වැළකිනවා. වැළකීලා මගේ කය පිරිසිදු ආකාරයට හසුරවන කයක් මම පුරුදු කරනවා. මගේ වචනය මම නිවැරදි වූ ධාර්මික වූ යහපත් වූ වාක් ක්‍රියාවන් බවට මම පුරුදු කරනවා නේද? මගේ මනස යහපත් වූ කුසල සිතුවිලි වැඩෙන කුසල ක්‍රියාවන් සිදු කරන යහපත් වූ මනෝ ක්‍රියා සහිත වුණු මනෝ ක්‍රියාවක් බවට මම මගේ මනස පත් කරගන්නවා කියලා අපි අදිෂ්ඨාන කරගෙන තමන්ගේ කය නිවැරදි කරගන්න උත්සාහ කරන්න ඕනේ. තමන්ගේ වචනය නිවැරදිව පවත්වා ගන්න හසුරවන්න උත්සාහ කරන්න ඕනේ. තමන්ගේ සිත නිවැරදිව පවත්වා ගන්න උත්සාහ කරන්න ඕනේ. නේද? ඒ විදියට හැසිරුණොත්, ඒ විදියට පිළිපැත්තොත් පියතුනි, අන්නේ තැනැත්තාගේ ජීවිතේට සරණක් ලැබෙනවා, රැකවරණයක් ලැබෙනවා. මොකක්ද? තමන් ජීවිතේ පුරුදු කරපු ඒ ධර්මය. ඒ ධර්මය තමයි තමන්ට ඒකාන්තයෙන්ම රැකවරණය පිහිට පිළිසරණ පිණිස පවතී. කොයිතරම් නේද? අපිට රටක් රාජ්‍යයක් තරමට පිරිස් සම්පත්තිය තිබුණත් ඒ රැකවරණය, ඒ කුසලෙන් ලැබෙන රැකවරණය ඔබට ලැබෙන්නේ නැහැ. අහස උසට කෝටි ප්‍රකෝටි ගණන් ධනය අපි එකතු කරගත්තත් තිබුණත් ඒ ධනයට බැහැ අර කුසලෙන් Tamanට දෙන රැකවරණය ලබලා දෙන්න නේද? ඒ නිසා පින්නතුනි මේ කුසල ධර්ම වලින් Taman ජීවිතේ දියුණු කරන, Taman ජීවිතේ පුරුදු කරන කුසල ධර්මයන්ගෙන් ලැබෙන සරණ රැකවරණයේ පිහිට වෙන කිසිම දෙයකින් Tamanට ලබන්න පුළුවන්කම නැහැ නේද?
පිළිතුර අපේ ජීවිතේ යමකින් ආරක්ෂා කරනවා නම් අපේ ජීවිතය යමකින් රකින්නවා නම් යමකින් රැකවරණයක් ලබා දෙනවා නම් ඒ රැකවරණය ලබා දෙන දේ අපේ ජීවිතවලට කොච්චර වටිනවද? කොයිතරම් වටිනවද කියලා ඔබ බලන්න ඕනේ නේද? ඔබට ඒ ඔබ සතර අපායෙන් මුදවලා මනුස්සාදී සුගතිගාමි තත්ත්වයන් වලටපත් කරලා එබඳු යහපතක් සලසා දෙනවා නම් දාන ආදී පුණ්‍ය කර්මයන් කරනකොට තමන්ගේ සිත තුළ රැස් වෙන්නව මේ කුසල ධර්මයන්. ඒ කුසල ධර්මයන් ටික සහ තමන්ට සිටින ඥාතිවරු දුවා දරුවන් කියන මේ දෙපක්ෂයේ අතරින් වඩා වටින්නේ මොකද්ද? මේ දෙකෙන් ඔබට වඩා වටින්නේ මොකද්ද? මොකද වටින්නේ? වටිනාකම දෙන්න ඕනේ මොකටද? අපි දෙන්න ඕනේ තමන්ව රැකගන්න. මේ ජීවිතේ පමණක් රැකවරණ ලබා දෙන එක එහෙම නෙමෙයි. අපි රැකවරණ ලබා දෙනවා කියනකොට මේ ජීවිතේ අපිට හිටින නේද? අපිට හිටින දෙමාපියන් මේ ජීවිතේ අපිට යම් රැකවරණයක් තියෙනවා. අපගේ ඥාතිවරු මිත්‍රාදීන් අපිට යම් රැකවරණයක් මේ ජීවිතේ ලබලා දෙනවා. නේද? එතකොට අපි හරි හම්බ කරන දේපල වස්තු සම්පත් වලින් යම් පිහිටක් යම් උපකාරයක් ඒ දේවල් තුලින් අපිට ලබලා දෙනවා. ඒ ලබලා දෙන්නේ මේ ජීවිතේ తాවකාලිකව පමණයි. ඒ උපකාරය ආරක්ෂාව මේ ජීවිතේ ලබා දෙන ඒ දේවල් ඔබව පරලෝක ජීවිතයේ ඔබව රකින්නවද? රකින්නේ නැහැ. නමුත් කුසල ධර්ම කියන්නේ එයාව මේ ජීවිතය තුලත් එයාට රැකවරණයක් ලබලා දෙනවා. එතකොට පරලෝක ජීවිතයේට ආරක්ෂාව රැකවරණ දෙනවද නැද්ද? දෙනවා. පරලෝක ජීවිතයේට ආරක්ෂාව රැකවරණය ලබලා දෙනවා. නේද? එහෙනම් මෙලවට පරලොවට යමක් ඔබ රකින්නවා නම් යමක් ඔබට පිහිටක් වෙනවා නම් පිනුතින් අපි ජීවිතේ වැඩි වටිනාකම දෙන්නට ඕනේ අන්න ඒ දෙයට. නේද? අන්න ඒ දෙයට තමයි අපි වැඩි වටිනාකම දෙන්නට ඕනේ. නමුත් අපි මේ ලෝකේ ජීවත් වෙන්නේ නැත්තෝ තමන්ගේ දරුවෝ වෙනුවෙන් තමන් පින්දහම් කරන්න කුසල් ධර්මයන් කරන එකෙන් වැළකීලා ඉන්නවද නැද්ද? තමන් මෙලොවට බිහි කළා වූ දරුවෝ වෙනුවෙන් කුසල් රැස් කරන එකෙන් වැළකීලා ඉන්නවද නැද්ද? වැළකීලා නේද? අසවල් ගමේ අසවල් පන්සලේ ධර්ම දේශනාවක් තියෙනවා. භාවනා වැඩසටහනක් තියෙනවා. නේද? ධර්ම සාකච්ඡාවක් තියෙනවා. අනේ එන්නකො අපිත් එක අහන්න යන්න කියලා කිව්වොත් බොහෝ වැත්තන්ගේ වචනේ වෙන්නේ මොකද්ද? ප්‍රතිචාර වෙන්නේ අනේ අපිට මේ වගේ මහා වැඩ ගොඩක් තියෙනවා. නේද? හෙට මගේ දරුවා වෙනුවෙන් මේ වගේ කටයුතු ටිකක් කරන්න මට තියෙනවා. දරුවා වැඩ කොටසක් තියෙනවා. මගේ ස්වාමියා වෙනුවෙන් කළ යුතු වැඩ කොටසක් මට තියෙනවා. නේද? මගේ රැකියාව වෙනුවෙන් මගේ රැකියාව කරන තැන අසවල් වැඩ කොටසක් තියෙනවා. මට ඒ ටික කරන්න ඕන. දැන් මට පන්සලට යන්න බණ අහන්න මට වෙලාවක් නැහැ. ඔය වගේ උත්තර ලැබෙනව නැද්ද? කොච්චරවත් ලැබෙනවා. අපි එතකොට එතනින් අපි වැඩි වටිනාකම අපේ ජීවිතේ අපි ලබා දීලා තියෙන්නේ මොකටද? අපි දරුවා වෙනුවෙන් වැඩි වටිනාකමක් දුන්නා. අපේ රැකියාව වෙනුවෙන් අපි වැඩි වටිනාකමක් දුන්නා. නේද? අපේ ඥාතිවරු ටික වෙනුවෙන් අපි වැඩි වටිනාකමක් දුන්නා. බිරිඳ වෙනුවෙන් ස්වාමියා වෙනුවෙන් වැඩි වටිනාකමක් දුන්නා. ඒ වැඩි වටිනාකම දුන්නේ කුමකට අනුවද? අර ධර්මයට අනුව නේද? ධර්මයට අපි ධර්මයට වඩා අපි ඒ වටිනාකම දුන්නා. එහෙනම් වැඩි වටිනාකමක් දීපු දෙය අපිට මෙලවදී යම් ප්‍රයෝජනයක් අපිට ලැබෙනවා. తాවකාලික ප්‍රයෝජනයක් ලැබෙනවා. තමන් මිය පරලොව ගියාට පස්සේ තමන්ට යම් අනතුරක් තමන්ට යම් විපත්තිකර ගතියක් පරලොවදී සිද්ධ වුණොත් දැන් ඔබ වැඩි වටිනාකමක් දීපු ඒ දේවල් ඔබ දැන් මේ පරලොවෙන් බේරා ගන්න තියනවාද? බේරා ගන්න ඉන්නේ නැහැ. ඒ කිසිදයක් බේරා ගන්න ඉන්නේ නැහැ. එහෙනම් අපි පරලොවදී ඒ බඳු විපතකට හානියකටපත් වෙන්න තිබෙන
ඒ දේවල් වලින් අපව බේරා ගන්නවා නම් යම් ධර්මයක්. පින්නතුනි අපි ඒවේ අන්න ඒකටයි ප්‍රමුඛ ස්ථානය දෙන්න ඕනේ. ජීවිතේ තමන් වෙනුවෙන් යමක් කළා නම් තමන් වෙනුවෙන් යමක් කරගත්තා නම් ඒ තමන් වෙනුවෙන් යමක් කරගත්තා කියලා කියන්නේ තියෙන්නේ මොනවද? තමන් ජීවිතේ රැස් කරපු කුසල ධර්ම ටික විතරයි. නේද? තමන් ජීවිතේ යමක් කරගත්තා නම් අර හරි හම්බ කරපු ඉඩ කඩම් ටික, දුවදරු ටික, මේව ටික ඒවත් ජීවිතේ හම්බ කරගත්තු දේවල්. නේද? ඒවත් හම්බ කරගත්තු දේවල්. නමුත් අපි ලෝකේ පින්නතුන් තමන් අපි කියන්නේ අපි හැමදෙනාම සසරේ ඔක්කොම අත්‍යල් බැඳගෙන නැත්තොද? සංසාරේ අපි අත්‍යල් බැඳගෙන භවයෙන් භව යනවාද? නැහැ. අද මේ මහා පිරිවරක් එක්ක අපි අද හිටියත් මිය පරලොව ගියාට පස්සේ යන්නේ තනියම. පරලොව ගියාට පස්සේ මේ කිසිම කෙනෙක් ඔබ සමහරවිට දන්නේ නැහැ. ජීවත් වෙලා ඉන්න අය පරලොව ගියාට පස්සේ තැනැත්තා කොතන ඉන්නවද කියලාවත් දන්නේ නැහැ. බලන්න කොයිතරම් දැන් අසරණ වෙලාද නේද? මුළු ජීවිත කාලයම තමන් පිනක් දහමක්වත් කරගන්නේ නැතුව දරුවෝ වෙනුවෙන්ම ජීවිතේ කැප කළා. එසේ කැප කරපු ජීවිතයේ ඇති තැනැත්තාට පරලොව අර වගේ මහා අසරණ බාටපත් කළාට පස්සේ කවුද දැන් ඔබට රැකවරණය? කවුද දැන් ඔබට පිහිට? පිළිසරණ කවුද? එහෙනම් ඔබ ජීවිතේ යම් පමණකින් හරි ජීවිතේ කුසල් ජීවිතේ තමන් රැස් කළා තිබ්බනම් නේද? කුසල ධර්ම අධ්‍යාත්ම වශයෙන් ජීවිතේ දිනුවක් කළා තිබ්බනම් පිනතුනි දැන් අපි ඒ වගේ අසරණ වෙන්න ඕනද? එහෙම අසරණ වෙන්න ඕන නැහැ නේද? එහෙම අසරණ බවක් ඇති වෙන්න ඕන නැහැ. එහෙනම් අපි ජීවිතේ අපි ඇත්තට ජීවිතේ වටිනාකම් දෙන්න ඕනේ පිනතුනි. අපව අසරණ කරන්නේ නැති අපේ සංසාර ජීවිත අසරණ නොවන දෙයට අපි වැඩි වටිනාකම දෙන්න ඕනේ. ඒ කුසලාදී ධර්ම වලට වැඩි වටිනාකම දෙනවා කියන්නේ අපි දරුවෝ ගැන නොබලනවා කියන එකද? නැහැ. දෙමාපියෝ ගැන නොබලනවා කියන එකද? නැහැ. නේද? තමන්ගේ රැකී ආරක්ෂාව ගැන නොබලනවා කියන එකද? නැහැ. ඒව සිද්ධ කරනවා. නේද? නමුත් ලෝකයේ බුහැත්තෝ ඒ මත්තේම නැහිනවා. නේද? රැකී ආරක්ෂා ටික වෙනුවෙන්, ඉඩකඩම් වෙනුවෙන්, දරුවෝ වෙනුවෙන් ඒවා මත්තේම තමයි මුළු ජීවිතේම නැහි කාලය ගත කරන්නේ. අන්තිමේ මැරෙනකොට හිස් අතින්ම මරණයටපත් වෙලා යනවා. හරි. එහෙනම් ඒ බඳු විදිහට ඔබ ජීවිතවල සංසාරගත ජීවිත අසරණ කරගන්න එපා. ඔබට තිබෙන එකම රැකවරණි පින්නතුනි මේ ධර්මය විතරයි. ඒ ධර්ම විතරමයි එකම රැකවරණයක් බවට පත් වෙන කිසිම දෙයක් ඔබට මේ සංසාරේ රැකවරණයක් වෙනස ඉදිරිපත් වෙන්නේ නැහැ. මේ මුණ ගැසිච්ච මේ ඇත්තෝ ඔබට මේ ජීවිතේ පමණක් ඇසුරු කරන්න ලැබිච්ච කට්ටිය. නේද? මේ කිසි කෙනෙක් පෙර ජීවිතේ මේ ඇත්තෝ කොහේ හිටියද කියලා දන්නේ නැහැ. මරණින් මත්තේ කොහෙට යනවද කියලා දන්නේ නැහැ. ඒ අතර කාලයේදී උපන්නට පස්සේ විවිධ ඥාතිකන් සම්බන්ධතා අපි ඇති කරගත්තා. සම්බන්ධතා ඇති කරගත්තා. ඒ ඇති කරගත්තු සම්බන්ධතාවය කොපමණද කියනවා නම් කවදාවත් නොමැරෙන්නා වූ මැරෙන්නේ නැති ඇත්තෝ වගේ තමයි ඒ සම්බන්ධතා ජීවිතේ ඇති කරගෙන තියෙන්නේ. මැරෙනවා කියන අදහසක්වත් මේ ලෝකයේ ඇත්තන් තුල බොහෝ ඇත්තන්ට ඇත්තේ නැහැ. ඒ නිසා ලැබිච්ච දේවල් වලින්ම මත් වෙලා සැප සම්පත් වලින් මත් වෙලා ප්‍රමාදීව ජීවිතය ගත කරනවා. නේද? පිනක් දහමක්වත් කරගන්නේ නැතිව ඒ බඳු දේවල්වත් කරගන්නේ නැතුව ප්‍රමාදීව බොහෝ ඇත්තෝ මේ ලෝකේ හැසිරෙනවා. නේ? ඉතින් ඒ නිසා ඔබට යහපත හොඳ නරක යහපත විනතුනි හැමදාම ජීවිතවල කියා දෙන සත්පුරුෂයෝ, කල්යාණ මිත්‍රයෝ ඔබට ලැබෙන්නේ නැහැ. සංසාරයේදී ලැබෙන කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ අතිශයින්ම දුර්ලභ සම්පත්තිය. අතිශයම දුර්ලභ සම්පත්තිය. නේද? කල්යාණ මිත්‍රයා තරම් තමන්ට හිත වූ, තමන්ගේ යහපතට කැමති වන, අයහපතට අකමැති වන කෙනෙක් තවත් ඇත්තේ නැහැ. නේද? ඒ නිසා අපි ජීවිතයක ඇසුර කරන්න ඕන කල්යාණ මිත්‍රය ඇසුර කරන්න ඕන. නේද? තමන්ව පාපයට යොමු කරන මිත්‍රයන්ගෙන් කිසිම පළක් නැහැ පිටුතුනි. නේද? පාපයට යොමු කරනවා නම් ඒ තරම්
අසත්පුරුෂ කමක් එයාගේ ජීවිතේ ඇත්තේ නැහැ නේද? ඒ නිසා අපිව මේ තාක් මේ සංසාරයේ පින්නතුනේ අපිට ඉපදී මෙරි තිරිසන් പ്രേත නිරවෙනි තැන්වල ඉපදී අප්‍රමාණ කාලයක් සංසාරේ දුක් විඳින සංසාරේ යන්න වුණු මූලික හේතුව තමයි අසත්පුරුෂ ඇසුර. පාප මිත්‍ර ඇසුර නේද? ඒ නිසා ඒ බඳු අපි නුවණැත්තෝ හැටියට මේ ලැබිච්ච දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ අපි මිතුරන් තෝරා ගන්න ඕනේ නේද? අපව පාපයට යොමු කරන්නේ නැති යහපතට යොමු කරන කල්යාණ මිත්‍රයන්ව ජීවිතේ පුරුදු කරන්න ඕනේ. ඇසුරු කරන්න ඕනේ. ඒ ඇසුරු කළොත් ඔබට නිවන් දකින්නතුරු සංසාරේ මහත් වූ ලාභයක් තමයි ඔබට සිද්ධ වෙන්නේ නේද? ඒ නිසා වර්තමාන වෙනකොට කොච්චරනම් සත්පුරුෂ ඇසුරක් ඔබට ලබන්න පුළුවන්ද නේද? සත්පුරුෂ ඇසුර ලබන්න පුළුවන්. ඒ නිසා මේ මොහොතත් සත්පුරුෂයන් නිසා ලැබෙච්ච අවස්ථාවක් නේද? යම් කෙනෙක් බණ අහනවා නම් ඒක සත්පුරුෂ ගුණයක්. සත්පුරුෂ ගුණයක් නේද? සත්පුරුෂයෝ කරා යොමු කරනවා නම් ඒක සත්පුරුෂ ගුණයක් නේද? යම් කෙනෙක් වන්දනාමාන කරනවා නම් නේද? දන් දෙනවා නම්, සිල් දහම් රකින්නවා නම් නේද? ඒ බඳු දේවල් කරනවා නම්, පාපයෙන් වැළකීලා ඉන්නවා නම් ඒක සත්පුරුෂ ගුණයක්. ඒ සත්පුරුෂ ගුණය තමාගේ ජීවිතය හොඳින් දියුණු කර ගන්න ගමන් ඒ ගුණය අන් අයට ලබා දෙන්න ඕනේ. අන් අයගේ ජීවිතවල ඇති කර ගන්න විදිහට ඒ ගුණය ඇති කර ගන්න ඕනේ. ඇති කරලා දෙන්න ඕනේ නේද? එහෙනම් මනුෂ්‍ය ජීවිතය කියන්නේ ඒ වගේ යහපත් ලෙස පුරුදු කරන්න ඕන පැවැත්මක් පින්නතුනි. ඒ නිසා මේ ලබාගත් දුර්ලභ මනුෂ්‍ය ජීවිතයේ තුල අන්නේ උතුම් ලාභය ඔබ ජීවිතේ පුරුදු කරන්න ඕනේ. අපිට පින්නතුනි මේ සංසාරයේ වෙනත් රැකවරණයක් නැහැ නේද? අපිට මේ වෙනත් රැකවරණයක් මේ සංසාරේ ඇත්තේ නැහැ. සංසාරේ අපේ මේ ජීවිතේ අපිට යම් රැකවරණයක් වෙනවා නම් බුදුරජාණන් වහන්සේ අපි දේශනා කළේ කොහොමද? යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතෝ චත්තාරි අරිය සත්‍යානි සම්මප්පඤ්ඤාය පස්සති දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්සච අතික්කමං අරියං චට්ටංගිකම් මග්ගං දුක්ඛූප සමගාමිනා. කුමක්ද? යමෙක් බුදුරජාණන් වහන්සේව සරණගත වෙනවා. යම් කෙනෙක් තථාගතයන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්ම රත්නය සරණගත වෙනවා. යම් කෙනෙක් ඒ තථාගත මහා සංඝ රත්නය සරණගත වෙනවා. ඒ වගේම ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ දුක්ඛාර සත්‍යය, ඒ වගේම දුක්ඛ හටගන්න හේතුව නේද? ඒ වගේම දුක්ඛ සමුදය සත්‍යය, දුක්ඛ නිරෝධ සත්‍යය, දුක්ඛ නිරුද්ධ කරන මාර්ගය කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මය ඔබ ජීවිතේ ලං කර ගත්තා නම්, ඒවා ජීවිතේ පුරුදු කරා නම් මෙන්න මේක තමයි ඔබට ජීවිතේ සීල දුක් නිමා කරන්න තිබෙන එකම රැකවරණයේ බවට, එකම සරණ බවට පත් වෙන කරුණ ටික නේද? අපිට ජීවිතේ රැකවරණයක්, සරණක්, පිහිටක් බවට, උතුම්ම රැකවරණයක් බවට, උතුම්ම සරණක් බවට, උතුම්ම පිහිටක් බවට පත් වෙන්න තිබෙන්නේ බුදුරජාණන් වහන්සේව සරණගත වීම. ඒ ශ්‍රී සද්ධර්ම රත්නය සරණගත වීම, සංඝ රත්නය සරණගත වීම නේද? එතකොට ඒ වගේම තමයි ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ දුකත්, දුකේ සමුදයත්, නිරෝධයත්, මාර්ගයත් කියන මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය. එහෙනම් එය තමයි ඔබට සියලු දුක් නිමා කරන්න තිබෙන උතුම්ම මඟ කියලා අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. වෙනත් රැකවරණයක් අපිට ඇත්තේ නැහැ නේද? ඒ නිසා අපි මෙන්න මේ තෙරුවන්ට අර පෙන්නපු හැම දුක් වලින්ම, හැම පීඩාවන්ගෙන්ම පිහිට වෙන්න ඔබට හැකියාව තියෙනවා නේද? ඔබ මේ ජීවිතේ කොයි තරම් දුක් විඳලා තියනවද? ඔබ ඇයි ගියක් දොරක් හදාගත්තේ? ගියක් දොරක් හදාගත්තේ ඇයි? ගියක් දොරක් නැතුව ඉන්න එක දුකක්. ගියක් දොරක් නැති හිටියොත් ඒක මහ දුකක් නේද?
අවුවෙන්, පින්නෙන්, මැසි මදුරු වලින් නේද? නොඑක් විවිධ ආබාධ වලින් මහත්සේ තමා පීඩාවටපත් කරනවා තමන්ට ඉන්න හිටින් තැනක් නැතිනම් නේද? ඇයි ඇඳුම් පැළඳුම් ටිකක් ඔබ පරිහරණය කරන්නේ? ඇඳුම් පැළඳුම් නැතුව ඉන්න එක මහා පීඩාවක්. ඒක මහා දුකක් නේද? එතකොට බෙහෙත් හේත් ටිකක් ඇයි අපිට බෙහෙත් හේත් ටිකක් ඕනේ? ලෙඩක් දුකක් හැදුනොත් ඒව සුවපත් කරගන්න නේද? එතකොට මේ වගේ ඔබට මේ වගේ දේවල් නේ ලැබීම අපේ ජීවිතේ පුරුදු කරන්නේ ජීවිතය තුළ අපි ලබා ගන්න පින්නතුනි ඒවන් නොතිබුණොතින් ජීවිතය ඒකාන්තයෙන්ම අප්‍රමාණ ලෙස ජීවිතේ දුක විඳින්නට සිද්ධ වෙනවා කියන බව. නේද? අපි මේ ලෝකේට කිසිවක් නැතුව උපන්නා. කිසිවක්ම නැතුව තමයි අපි නූල් පොටක්වත් නැතුව තමයි අපි මේ ලෝකෙට උපන්නේ. එසේ උපන්නා වූ තැනැත්තාට මරණය වෙනතෙක් ඒ විදිහට ජීවත් වෙන්න බැහැ. ඒ විදිහට ජීවත් වෙන්න බැහැ. කවුරුවත් නැතිව ජීවත් වෙන්න බැහැ. නෑවරුන්, ඥාතිවරුන්, අසල්වාසීන් නැතිව ජීවත් වෙන්න බෑ. නේද? ඒකට කන්න බොන්න ටික නැතුව ජීවත් වෙන්න බෑ. ඇඳුම් පැළඳුම් ටික නැතුව ජීවත් වෙන්න බෑ. මොකද ඒවා ටික නැතුනොත් දන්නවා ඒවා නොබැඳිව තිබුණොත් ඒකාන්තයෙන්ම මහා දුකක් විඳින්න වෙනවා කියලා දකිනවා. නේද? මගතොට යනකොට තිරිසන් සත්තු දකිනවා. නේද? බල්ලෝ බලල්ලෝ මහ පාරවල ඉන්නේ. උන්ට ඉන්න තැනක්වත් නැහැ. නේද? අඳින්න පරින්න කියලා වස්ත්‍රයක්වත් ඇත්තේ නැහැ. ආහාර පාටියක් හොයාගන්න, උපයාගන්න දන්නේ නැහැ. එතකොට එසේ නේද? සීතෙන් පින්නෙන් කොයි තරම් පීඩා විඳිනවද? එතකොට ඒ සත්තුන්ගේ දුක ඒ සත්තුන්ට කියන්න පුළුවන් නම්, කතා කරන්න පුළුවන් නම් ඒ සත්තු කියනවා මොන තරම් දුකක් තමන්ගේ ජීවිතේ විඳිනවද කියලා. නමුත් නුවණක් තිබෙන මිනිස්යාට ඒ සතාගේ ස්වභාවය දිහා බලලා ඒ විඳින දුක තේරුම් ගන්න බැරිද? තේරුම් ගන්න පුළුවන්. මොනස් තරම් දුකක මේ සත්වයා ඉන්නවාද කියන එක අපිට හිතන්න පුළුවන්. නමුත් බොහෝ ඇත්තන් ඒක හිතනවාද? හිතන්න පෙළඹෙන්නේ නැහැ. නේද? හිතන්න පෙළඹෙන්නේ නැහැ. හිතීමක් නැති වෙනකොට ඒ ජීවිතවලට වැටුනොත් විඳින්න තියෙන දුක ගැන යාට වැටහෙයිද? වැටහෙන්නේ නැහැ. මෙබඳු දුක් වලින් මම මිදෙන්නට ඕනා කියන බලාපොරොත්තුවක් ජීවිතේ ඇති වෙයිද? ඇති වෙන්නේ නැහැ. ඒ සඳහා ක්‍රියා කරන්නේ නැහැ. නේද? එහෙනම් දුක දන්න, දුක වැටහෙන, දුක තේරුම් ගන්න කෙනා තමයි පිනතුනි මේ ජීවිතේ දුකින් එතර වෙන, දුකින් මිදෙන්න උත්සාහ කරන්නේ. වෙර වීරිය දරන්නේ. ඒ සඳහා පිළියම් ජීවිතේ යොදන්නේ. නේද? ඒ නිසා අද මේ විදිහට අපි මිනිස්සුන් වෙලා පිරිසමැද්දේ අපි හිටියට බොහෝ දුකක් අපි දැන් දැනෙන්නේ නැහැ. ඇයි? දුක විඳින්න තියෙන හේතු අපි తాවකාලික හේතුන් වලින් යටපත් කරලා තියෙනවා. తాවකාලිකව අපි යටපත් කරලා තියෙනවා. ඒ එක් ක්‍රමයන්ගේ යටපත් කරලා තියෙන නිසා දුකේ අපි කවදාවත් කලකිරෙන්නේ නැහැ. මේ තාක් සංසාරේ ආව වගේම සසර අපි බොහෝ බලාපොරොත්තු ආසාවන් පොඩි බැඳගෙන අපි අපේ ජීවිත ගත කරන තැනටම පත් වෙලා තියෙනවා නේද? ඒ නිසා පිනතුනි බුදුවරුන් මේ ලෝකයට පහළ වෙන්නේ සංසාරේ ඉපදී යන මේ සංසාරේ ගමන් කරන ආකාරය මේ සත්වයින්ට කියා දෙන්න නෙවෙයි නේද? සසරේ දිගින් දිගට සැප සම්පත් විඳ දෙව් මොහොත් භාව ලබ සසර සැප විඳ යන ආකාරය ගැන කියා දෙන්න එහෙම නෙවෙයි. නමුත් ඒ පිළිබඳව කියා දෙනවා. හැමෝටම නිවන් දකින්න බෑනේ උපන් ජීවිතේ. මේ නිවන් දකින්නකම් එයා සංසාරේ හොඳ ආත්ම භාව උපදින්න ඕන. මනුස්සෙන් වෙන්න ඕනේ. නේද? සුගති ආත්ම භාව ලබන්න ඕනේ. ඒවා ලැබුවට පස්සේ උපභෝග පරිභෝග සැප සම්පත් තිබෙන්න ඕනේ. ඒවා නැතු වුණොත් ජීවත් වෙන්න බෑ. ඒක දුක. නේද? එහෙනම් ඒ නිසා නිවන් මේ අනවරක සංසාරේ ඉමක් කොනක් පරක් තෙරක් නැති අප්‍රමාණ දියුණු දුක් වේදනා පිරිච්ච මේ සංසාරේ යම් දවසක අපි නිවනටපත් වෙන්න නම් ඒ වනතුරු අපි ජීවිතේ කුසලාදී ධර්ම સિદ્ધ කරලා තමන්ගේ ජීවිතේට ආරක්ෂාවක් කරගන්න ඕන. ආරක්ෂාව සංසාර ජීවිතේ
ඇති කර තබා ගන්න ඕනේ. මේ ජීවිතේ අපි කුසලයට කැමැත්ත ඇති කරගත්තේ නැතිනම් කුසල් ධර්ම ජීවිතය හොඳින් පුරුදු කරන්න උත්සාහ කළේ නැතිනම් පිනතුනි මේ කරුණ මතු ජීවිතවලට බලපාන. මේ වගේමම නේද? මේ වගේමම ඊළඟ ජීවිතෙත් එයා එතකොට කුසලාදී ධර්ම කරන්නේ නැතුව ලැබෙන සප සම්පත් වලින් මේ සෑහීමටපත් වෙලා ගත කරලා හිස් අතින් මැරිලා පරලොව යන තැනැත්තෝ බවට පත් වෙනවා නේ. ටික හරි අපි කුසල් පුරුදු කළොත් ජීවිතේ තේරුම් ගත්තොත් අන්න ඒ තැනැත්තා පුරුදු කරන කුසලය ටික වඩවාගෙන එයා ජීවිතය යම් දවසක ඒකාන්තයෙන්ම ජය ගන්න කෙනෙක් බවට පත් වෙනවා නේ. ඒසා අපේ ජීවිතේ දකින්නේ බොහොම සුවල්ප දෙකයි. අපි ජීවිතවල දකින්නේ අපිට තියෙන අත්දැකීම් ඊ타ත්ම පුංචි අත්දැකීමක් විතරයි. ඒ අත්දැකීමද යථාර්ථය නෙමෙයි. අපි දන්න නේද? අපි දන්න දේවල් නොවේ පින්නතුනේ අපේ ජීවිතවල තිබෙන යථාර්ථය. ජීවිතවල තිබෙන යථාර්ථය ඒ දන්න දේ නෙවෙයි නේද? පින්නතුනි නෙල්ලි ගෙඩියක රස බලන්න නම් මොකද්ද සිද්ධ වෙන්න ඕනේ? දැන් අපි දන්නවා නේද? නෙල්ලි ගෙඩියක් කෑවොත් මුලින්ම දැනෙන්නේ රසක්ද තිත්තක්ද? මුලින්ම දැනෙන්නේ තිත්තනේ. තිත්ත දැන් විඳ ගන්න අකමැති කෙනාට පුළුවන් වෙයිද අර නෙල්ලි ගෙඩි යම් රසයක් තිබොත් ඒ රසය දැනගන්න? ඒ රසය ලබා ගන්න බෑ. නෙල්ලි ගෙඩියේ තිත්ත විඳ දරාගෙන එයා කෑවට පස්සේ ටික වෙලාවකින් තමයි අර නෙල්ලි ගෙඩියේ තිබෙන රසය දැනෙන්න ගන්න නේද? රසය දැනෙන්න ගන්න. ඒ වගේ අපි මේ ජීවිතේ අපි නොදැක්ක යථාර්ථයක් තියෙනවා. ජීවිතේ අපි දකින්න පුරුදු කරපු නැති යථාර්ථයක් තියෙනවා නේද? ඒ යථාර්ථයේ දකින කෙනාට පුළුවන් එයාට මේ තාක් තමන්ගේ ජීවිතේ අවබෝධ කරගන්න බැරි වෙච්ච, තමන් මේ තාක් පත් වෙන්න නොහැකි වෙච්ච අමූර්ත වූ සැපයටපත් වෙන්න. අමූර්ත වූ සැපයටපත් වෙන්න ඒ තැනැත්තාට පුළුවන් නේද? අපි හැමදෙනෙක්ම සංසාරේ සොයන්නේ මොනවද? සැප නේද? අපි හැමදෙනෙක්ම සංසාරේ සොයන්නේ සැප. අපි දුක හොයන්නේ නැහැනේ. අපි දුක් විඳින්න කැමති නැහැනේ. දුක් විඳින්න කැමති නැහැ නේද? ඒක දුක් විඳින්න කැමති නැති සැප විඳින්න කැමති අපි හොයනවා මොනවද? සැප තිබෙන දේවල්. අපි සැප තිබෙනවා කියලා මොනවද තුල දැක්කේ? සැප තිබෙනවා කියලා අපි මොනවද තුලද අපි දැකලා තියෙන්නේ? අපි හිතනවා හරි හම්බ කරන දේ නේ බොහෝ ධනස්කන්ධයක් හම්බ කළොත් අපිට සැප හොඳට සැප විඳින්න පුළුවන්. හොඳ පරිවාර සම්පත්තිය අපි ජීවිතේ හම්බ කරගත්තොත් හොඳට සැප විඳින්න පුළුවන්. නේද? මේ වගේ අප්‍රමාණ විදියට සැප සම්පත්, වස්තු සම්පත් ආදී දේවල් හොඳට අපි හම්බ කරගත්තොත් අපිට හොඳට සැපක් විඳින්න පුළුවන්. ඒවත් තිබීම අපිට සැපක් තමයි. ඒව නැතුව ඉන්න එක දුකක්නේ. නේද? නැතුව ඉන්න එක දුකක්. ඒ දුක නැති වෙනවා ඒව තිබීම නිසා. නමුත් ඒ තිබීම තුල යම් සැපයක් සුවයක් අපි ජීවිතේ විඳිනවා නම් ඒ විඳින සැපය හැමදාම අපේ ජීවිතත් එක්ක බැඳී තියෙනවද? හැමදාම මේ සැපේ අපේ ජීවිතත් එක්ක බැඳී තියෙන්නේ නැහැ නේද? මේ ඔබ සැප තිබෙනවා කියලා සැනසෙල්ලක් තියෙනවා කියලා ඔබේ ජීවිතේට ලං කරගත්තු දේවල් වලින් තිබෙන සැපය හැමදාම පවත්වා ගන්න පුළුවන් නම් පින්නතුනි ලෝකෙට බුදුවරු ඇවිල්ලා ධර්ම දේශනා කරන්නේත් නැහැ. එහෙනම් කියන්නේ මොකද්ද? මේ යන විදිහටම යා සංසාරේ යා යුතුයි. පුළුවන් තරම් උපභෝග පරිභෝග සම්පත් හරි හම්බ කරන්න ඕන. හරි හම්බ කරගත යුතුයි. ඒව තිබීම නම් සැපය එක වෙනස් වෙන්නේ නැතිනම් ඒව පුළුවන් තරම් ඒව හම්බ කරන්න ඕන නේද? නමුත් කොච්චර හම්බ කරත් මොකද වෙන්නේ? ටික කාලෙකින්ම ඒව නැති වෙලා යනවා. ඒව තිබෙද්දීම අපේ ජීවිතේ හරි නැති වෙලා අපිට අහිමි වෙනවා. අපි ජීවත් වෙද්දීම ඒ දේවල් නැති වෙනවා නේද? ඒව සොර සොරා ගන්නවා. සතුරන් ඒව උරුම කර ගන්නවා නේද? එහෙම වෙනකොට මොකද වෙන්නේ? ජීවිතේට දුකක් දැනෙනවද නැද්ද? දුකක් එනවා නේද? ඒ දුකක් අපිට එනවා. එතකොට මරණීය මොහොත වෙනකොට ඒ සියල්ලම ඔබට අත්හැරෙනවා. ඒ සියල්ලම අත්හැරෙනවා. එහෙනම් ඒ සැපක් කියලා හිතපු දේවල් ඒව ඇත්තටම සැපක් වුණා නම් මරණ වෙලාවෙත් අපිට දුකක් දැනෙනවද? දුකක් දැනෙන්නේ නැහැ නේද? ඇයි ඒව අපි සැපක්නේ නේද? එතකොට බොහොම ස්වල්ප දෙයක්.
ඒතර අපි සැපක් කියලා දකින ඒ දේවල් පිළිබඳව දුකක් බව, තමන්ගේ ජීවිතේ මහා පීඩාවක් බව, සසර දුකට පත් කරන දේවල් බව, අපායට වැටෙන්න තියෙන දේවල් බව අවබෝධ නොවන තාක් කාලයක්. පිනතුන අපි ඒ දේවල් වලටමයි ඇලෙන්නේ. ඒ දේවල්ම අපි ජීවිතේ හොයන්නේ නේද? අද මේ ජීවිතයේ ස්වාමිවරු ලබා ගත්තා වගේ, දරුවෝ ලබා ගත්තා වගේ, ඉඩකඩම් දේපල වස්තු සම්පත් ලබා ගත්තා වගේ පෙර ජීවිතවල කොච්චරනම් ඒවා අපි ලබා ගත්තද? අද මොකද වුනේ වට? පෙර ජීවිතවල ඔබට තිබිච්ච දේපල වලට දැන් අද තියෙනවද? අද නැහැ. පෙර ජීවිතවල ඔබට හිටපු ස්වාමියා බිරින්දෑවරු අද ඉන්නවද? කවුරුත් නැහැ. පෙර ජීවිතවල ඔබට හිටපු දරුවෝ අද ඉන්නවද? කවුරුත් නැහැ. නේද? ඒ කවුද හිටි කියලාවත් දන්නේ නැහැ. මේ ජීවිතේට වෙන්නේ තෝකමයි. ඊළඟ ජීවිතේට යනකොට මේ ඒ ටිකම තමයි මේ සියල්ලටම වෙන්නේ. නේද? පින්නතුනි කොයි තරම් අසාරවත් වූ හරයක් නැති ජීවිත පැවැත්මක්ද ඔබත් මමත් අපි සංසාරේ මේ සිද්ධ කරගෙන යන්නේ. මේකෙන් මිදෙන්න ඕනේ නැන්ද? මේවෙන් ඈතර වෙන්න ඕනේ නැන්ද? ඈතර වෙන්න ඕනේ. හැමදාම මේ දේවල් කර කර අපි සසර යන්න ඕනද? නේද? අපි තමන් රැකියාවක් කරන්න කොයි තරම් දුකක් පීඩාවක් විඳින්න ඕනද? හරි හම්බ කරන්න මොන තරම් දුකක් ඔබ විඳිනවද? නේද? තමන්ගේ කය පවත්වන්න මොන තරම් දුකක් ඔබ ජීවිතේ විඳිනවද? නේද? අප්‍රමාණ තියුණු දුක් පීඩා විඳ දරාගෙන මේ ජීවිතේ වෙනුවෙන් දිවා රැ නොබලා ඔබ ජීවිතේ ගත කරනවා. ජීවිතේ ගත කිරීම සිද්ධ කරනවා. නේද? එහෙනම් ඒ වගේ මහා පීඩාවක් දරාගෙන තව තවත් අපි සංසාරේ ගමන් කර කර ඒ ටිකම කර කර යන්නේකද නුවණැත්තන් විසින් කරන්න ඕන දේ. එහෙමත් නැතිනම් මේ යන සංසාර ගමනින් මිදී කවදාවත් මේ දුක් වලින් දුක් මට නොවන විදිහට වැඩ පිළිවෙලක නිරත වෙන්න ඕනේ කියන සිතක් හදාගෙන අපි ජීවිතේ පවත්වනවා කියන එක අපි තෝර ගන්නට ඕන නේද? එහෙනම් බුදුවරුන් මේ ලෝකෙට පහළ වෙන්නේ ඉබඳු වර්ථයක් අපේ ජීවිතවලට ලබලා දෙන්න නේද? ඒ නිසා බුද්ධෝත්පාද කාලයක මිනිස්සෙක් වෙලා උපදිනවා කියන එක පින්නතුනි මහා පුදුමාකාර දුර්ලභ කාරණාවක්. ඒ බුද්ධෝත්පාද කාලයක මිනිස්සෙක් වෙලා ලැබිච්ච මේ මනුස්ස ජීවිතයේ ලැබිච්ච දුර්ලභත්වය ඔබට තාම වැටහෙන්නේ නැහැ. බුද්ධෝත්පාද කාලයක මිනිස්සෙක් ජීවිතයක් ලබන්න තරම් ඔබ කොයි තරම් පිනක් කළා තිබ්බද කියන එකවත් ඔබට තාම තේරෙන්නේ නැහැ. ඒ පින අද ඔබ ජීවිතේ වැය කළා තියෙන්නේ මොනවටද? පංචකාමී වෙනුවෙන්. පංචකාම සම්පatti ටික වෙනුවෙන් තමයි ඔබ ජීවිතේ කැප කළා තියෙන්නේ. නේද? ඔබ පෙර පුරුදු කරපු කුසල ශක්තිය ඒ වාසනා ගුණය ඔබ තුල නැතුව නෙවෙයි. ඔබ හැමදෙනෙක් තුලම තියෙනවා. ඒක ඔබ මතු කර ගන්න ඕනේ. ජීවිතේ උත්සාහයක් නැතිනම් ඒ සඳහා කැපකිරීමක් කරන්නේ නැතිනම් ඒ පෙර පුණ්‍ය ශක්තිය ඔබට මතු වෙන්නේ නැහැ. නේද? ජීවිතේ රැකිරක්ෂාවක් කරන්නට වුණත් කොච්චර උත්සාහයක් වීරයක් කරන්නට ඕනද? ඒ වීරයක් උත්සාහයක් කළොත් තමයි ජීවිතේ දියුණුව කරා යන්නේ. නේද? ජීවිතේ දියුණුව කරා යන්නේ. අලසව හිටියට ඒක වෙන්නේ නැහැ. ඒ වගේ ඔබ පෙර සංසාරේ කොච්චරනම් පුණ්‍ය ශක්තිය තිබිච්ච ඇත්තෝ වෙන්න ඇද්ද? පෙර බුදුසසුන් ඇසුරු කළ තියෙන ඇති. පෙර බණ දහම් අහලා තියෙන්නත් ඇති. නේද? බණ භාවනාත් කරන්න ඇති. නේද? එක් ශාසනවල ඔබ පැවිදි වෙලාත් ඉන්න ඇති. නමුත් ඒ පෙර පුරුද්ද, ඒ හුරුව, ඒ කුසල ශක්තිය ඔබට අද මතු කරගන්න බැරි කමක් නැහැ. ඒ සඳහා ඔබට අවශ්‍ය කරන දේ තමයි මොනවද? කල්යාණ සම්පත්තිය. ඒ කල්යාණ සම්පත්තිය නිතරම ඇසුරු කරන්න ඕන. නේද? ඒ පාප ධර්ම වල තියෙන ආදීනව හොඳට දකින්න ඕන. ඒවෙන් වළකින්න ඕන. නේද? එතකොට මේ ධර්මය ශ්‍රවණය කරන්න ජීවිතේ පුරුදු කරන්න ඕන. ඒ හොඳට පුරුදු කිරීම කරන්නට ඕන. නේද? එතකොට විවිධ පින්කම් ජීවිත තුළ කරන්නට ඕන. ඒවා නිතර හුරු කිරීම කරන්නට ඕන. නේද? ඒ බඳු දේවල් කරනකොට තමයි විනතුනි ඔබේ අර අතීත හුරුව පුණ්‍ය ශක්තිය මතු වෙන්න ගන්නෙ. ඒ මතු වුණාම තමයි ඔබට වැටහෙන්නේ අනේ මම මොනතරම් දුර්ලභ වූ කාරණාවක්ද මම මේ ජීවිතේ සකස් කරගෙන තියෙන්නේ. නේද? සකස් කරගෙන තියෙන්නේ. මොන දුර්ලභ සම්පත්තියක්ද මට මේ
ලැබුණේ නේද? කොච්චර දුර්ලභ කාලෙකින් මම මේ සම්පත් ටික ලබා ගත්තද? මම උත්සාහයෙන් වීරයෙන් කැපවීමෙන් මේ කුසලාදී ධර්ම ටික මම කරන්නට ඕනේ නේද? මේ වගේ පින් දහම් මම කරන්නට ඕනේ. මගේ ජීවිතයේ අධ්‍යාත්මය මම දියුණු කරන්නට ඕනේ. කියලා යාට ඕනෑකම කැමැත්ත ඒ කුසල ඡන්දය හොඳට සිත තුළ ඇති වෙන ගන්න. ඒක තමයි ඔබ අධ්‍යාත්මයෙන් දියුණු කරන තැනට බවට පත් වෙන්නේ නේද? ඒ නිසා ඔබ උත්සාහවන්ත වෙන්න ඕනේ. ඔබ ජීවිතේ උත්සාහවන්ත වෙන්න ඕනේ. ඔබේ ලෞකික ජීවිතය ගොඩනගන්නට යම් උත්සාහයක් ඔබ ජීවිතේ දරනවා නම් ඒ බඳු උත්සාහයම ඔබේ මේ තමන්ගේ අධ්‍යාත්මය වෙනුවෙන් කැප කරනවා නම් පින්නතුනි ඔබට බාහිරයේ දියුණුව වගේම අධ්‍යාත්මයේ දියුණුව ලබා ගන්න පුළුවන්කම ඒකාන්තෙම තියෙනවා. අපි වැඩිපුරම තැන දෙන්නේ බාහිර දියුණුව වෙනුවෙන්. ඒ වෙනුවෙන් නොකරන්නා වූ කැපවීමක් ජීවිතේ ඇත්තේ නැහැ නේද? එහෙනම් ඒ බාහිර දියුණුව අපව නියම ਸਰව සම්පූර්ණ අර්ථය ඔබේ ජීවිතයට ලබා දෙන්නේ නැහැ. ඒක මෙලොවට පමණක් සීමා වෙන දෙයක්. බාහිර දියුණුව සලසා ගන්න උත්සාහ දරන තැනැත්තාගේ ඒ දියුණුව මනා වූ දියුණුවක් බවට පත් වෙන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආධ්‍යාත්මික දියුණුවත් ජීවිතයේ සලසා ගන්න කියන එකයි නේද? එහෙනම් මේ ආධ්‍යාත්ම බාහිර කියන දෙපැත්තෙම ඔබ ශක්තිමත් වුණොත් ඒක තමයි පිරිපුන් ජීවිතයක් බවට පත් වෙන්නේ නේද? අධ්‍යාත්මය නොවඩා බාහිර දියුණුව සලසා ගත්තොත් යක් ජීවිතේ අකුසලෙන් සිත වැඩෙන්න හේතු වෙනවා. ඒක බොහොම ලස්සනවත් විසිතුරු බාහිර දියුණුවක් වෙන්නේ නැහැ නේද? පාපයට අකුසලයට යනකොට ඒක වළක්වලා බාහිර දියුණුව මනා වූ දියුණුවක් වඩ පත් කරන්නේ අධ්‍යාත්මින් වඩන කරගත්තු දියුණුවයි. අධ්‍යාත්ම ගුණයන් දියුණු වෙනකොට පාපයට යන්න තියෙන තැන වළක්වනවා නේද? ඔබ උපයා සපයාගත්තු සැප සම්පත් ටික ආරක්ෂා කරනවා. ඒව නැති වෙන දෙන්නේ නැහැ. දියුණුවෙන් දියුණුව කරාම පත් කරනවා නේ. ඒතර ඒ වගේ දෙපැත්තේම දියුණුව ඔබ සලසා ගන්න උත්සාහ දැරීම හොඳින් කරන්න ඕන. නේද? ඒ නිසා අපේ පින්නතුන් තමන්ගේ ශක්ති පමණින් ඒ දේවල් තුල ජීවිතේ යොමු කරගෙන සිටිනවා කියලා අපි හිතනවා. අපි කල්පනා කරනවා. නේද? ඒ නිසා බාහිර දියුණුවටම වැඩියෙන් සලකාගෙන දියුණු කරන ඇත්තෝ අධ්‍යාත්මීය විනිවෙනුත් කැප කරන්න කාලෙ මිඩංගු කරන්න ඕන නේද? ආධ්‍යාත්මීය වෙනුවෙන් ඔබ හොඳට කැප වෙලා සිටිනවා නම් ඔබ බොහෝ සෙයින් ජීවිතේ සතුටු වෙන්න ඕන. ඒක ඔබ ජීවිතේ සතුටු වෙන්න ඕනේ. ඒ මරණ මොහොතේදී ඔබට බාහිර දියුණුව වශයෙන් සලසා ගත්තු සියල්ල අහිමි වෙනවා. නමුත් අධ්‍යාත්මික වශයෙන් වර්ධනය කරගත්තු දියුණුව නැති වෙනවද? නැති වෙන්නේ නැහැ. ඒ දියුණුව ඔබ පරලොව සුගතියට අරගෙන යනවා. නේද? එහෙනම් පරලොව සුගතියට අරගෙන ගියේ බාහිර දියුණුව නෙවෙයි ආධ්‍යාත්මික දියුණුවයි. ඒක තමයි ඔබට රැකවරණයක් වෙන්නේ. ඔබට ආශිර්වාදයක් කරන්නේ ඒකයි. එහෙනම් ඒ මෙලවත් පරලොවත් ඒ දෙපැත්තෙන්ම ලැබෙනා වූ දියුණුව මනාකොට ජීවිතය සකස් කරගන්න ඒ ධර්මයේ තුලින් ඔබ ශක්තිමත් වෙන්න ඕනේ. ඒ ධර්මය ඔබ සියලු පැත්තෙන් ආරක්ෂා කරනවා. සසරේ දුකට වැටෙන්නේ නොදී ආරක්ෂා කරනවා. මුළු මහත් සංසාර දුක් වලින්වත් ඔබව ඈතර කළා. කවදාව සසරට නැවත නොවන තැනටම ඒ ධර්මය ඔබව පත් කරනවා. ලෞකික දියුණුව සලසා දෙනවා. ලෝකෝත්තර දියුණුවත් ඒ උතුම් ධර්මයේ තුලින් ඔබට සලසලා දෙනවා. ඒ නිසා ධර්මය තමයි ඔබට මහත් වූ රැකවරණයක් ආශිර්වාදයක් බවට පත් වෙන්නේ. එහෙනම් ඒ ආශිර්වාදයක් වූ ඒ ධර්මය අපිට මේ ලෝකෙට දේශනා කළේ කවුද? බුදුරජාණන් වහන්සේ. නේද? එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ සරණගත ගියා වූ ශ්‍රාවකෝ වශයෙන් අපි නිරතුරුව බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕන. නේද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව නිකන් ඇති වෙන්නේ නැහැ. ශ්‍රද්ධාව ඇති වෙන්න නම් බුදුරජාණන් වහන්සේගේ තියෙන බුදු ගුණ නිතර මෙනෙහි කරන්න හුරු වෙන්න ඕන. නේද? එනකොට ගමන් බියන් යනකොට ඒක පුරුදු කරන්න ඕන. අපි එනකොට කොයි තරම් දේවල් හිතේ සිහි කරනවද? මෙනෙහි කරනවද? නේද? ගෙවල් දොරේ තියෙන දේවල් ගැන නේද? එතකොට ධර්මල්ල ගැන, රැකී ආරක්ෂාටි ගැන අප්‍රමාණ දේවල් අපි හිතා ගමන් බියන් යනවද නැද්ද? යනවා. කුසලයක් දහමක් කරන්න කියනකොට අපිට වෙලාවක් නැහැ කියලා කියනවා. නමුත්
නේද? අපේ අර එක එක දේවල් හිතන කෙනාට ඒවා හිතන්න අර ගමන බාධාවක් වුණාද? ගමන බාධාවක් වුණේ නැහැ. අර කෙලෙස් හැරෙන දේවල් හිතන ඒ තැනට යනකොට බුදු ගුණයක් හිතුවනම් හිතන්න බැයිද? හිතන්න පුළුවන් නේද? යන එනකොට ගෙවල් දොරවල් ගැන ළමයි ගැන හිතා ඉන්න පුළුවන් නම් පින්නතුණි යන එනකොට බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කරන්න. අරහං ගුණය ගැන මෙනෙහි කරන්න. නේද? අර සම්මා සම්බුද්ධ බව මෙනෙහි කරන්න. එහෙම කරනකොට බලන්න ඔබේ ජීවිතේ කුසල් රැස් කරන්න දැන් ඔබට කාලයක් නැද්ද? තියෙනවා. වෙලා තියෙන්නේ මොකද්ද? අපිට ඕනෑ කමක් නැතිකම. උනන්දුවක්, අවශ්‍යතාවයක්, කැමැත්තක්, බලවත් ඌමනාවක් නැතිකම. ඌමනාව තියෙන කෙනාට එයාට වැඩපොළ කරද්දි බුදුගුණ මෙනෙහි කරනවා. සංඝගුණ මෙනෙහි කරනවා. ධම්ගුණ මෙනෙහි කරනවා. මෛත්‍රී සිත් වඩනවා. නේද? කරුණා ගුණය මෙනෙහි කරනවා. එතකොට එයාට ඕනෑ තරම් කාලෙ තියෙනවා. ඒව මෙනෙහි කරාට එයාට උයන පියන එකට බාධාක් වෙනවද? බුදුගුණයක් මෙනෙහි කරනකොට උයන පියන කාරණාවට බාධාක් වෙනවද? නැහැ. මෛත්‍රී ගුණය මෙනෙහි කරන එක ඔබ උයන්න පිහන්න බාධාවක් වෙනවද? නැහැ. නේද? ඔබට යන්න එන්න එක එක වැඩපොළ කරන්න එක බාධාක් වෙන්නේ නැහැ. එතකොට ඒව කරනකොට දැන් මේ කුසල සිතත් වැඩෙනවා. අර වැඩපොළ ටිකත් කෙරෙනවා. දෙපැත්තම කෙරුවද නැන්ද? කෙරෙනවා. එහෙනම් මොකද තියෙන අඩුව? ඔබේ උත්සාහය ඕනෑකම. ඕනෑකම තමයි කෙරෙන්නේ. අපි ජීවිතේ අපි වැඩිපුර හුරු කරලා තියෙන කැමැත්ත මොනවා ගැන හිතන්නද? අපේ සිතට වැඩිපුර කැමැත්ත දීපු දේ තමයි අපි නිතරම මෙනෙහි කරන්න පුරුදු වෙන්නේ. ඊට අපි නිතරම කැමැතිලා තියෙන ස්වාමිවරු ගැන හිතන්න කැමැති. බිරිඳ ගැන හිතන්න අපි කැමැත්ත දීලා තියෙනවා. දරුවෝ ගැන හිතන්න කැමැත්ත දීලා තියෙනවා. ඒවට බොහෝසින් අපේ කැමැත්ත බහුලව වැය කළා තියෙන හින්දා කොහේ ගියත් කොහේ වැඩපොළ කළත් નિરાයාසයෙන්ම නෙමෙයිද අපි දැන් ඒව හිතෙන්නේ? નિરાයාසයෙන්ම හිතෙනවා. වැඩපොළත් කරනවා, වැඩපොළ කරනවා. ඒව හිතනකොට ලෝභාදී කෙලෙස් වලින් අපේ සිත වැඩිලා තියෙනවා. අකුසලුත් වැඩිලා තියෙනවා අර දේවල් හිතනකොට. එහෙනම් ඒ වෙනුවට අකුසල වැඩෙන එක නතර කළා මෛත්‍රී සිතක්, බුදුගුණයක්, මරණානුස්සතියක් වැනි දෙයක් ඒ කුසල සිතක් පුරුදු කළා නම් ඒ අපේ කුසල සිතත් වැඩෙනවා. අන්න අර gedara dore කරන වැඩපොළක් කරනවා. අන්න දැන් අධ්‍යාත්ම ජීවිතේ වර්ධනය වෙනවා. එයා බොහොම සතුටින් ඒ දේවල් කරනවා පින්නතු. නේද? ඒ නිසා අපි ජීවිතයක් මේ ලබාගත්තු මනස ජීවිතේ වැඩක් ගන්නවා කියලා කියන්නේ ඒ වගේ ජීවිතයක් සිතක් පුරුදු කරන්න ඔබ කාලේ වැය කරන්න. ඒක කළොත් ඔබ ඔබට වැඩක් කරගත්ත වෙනවා. එසේ නොකළොත් ඔබ හිස්සතින් පරලව යන අත්ව බවට පත් වෙනවා. නේද? හිස්සතින් පරලව යන අත්ව බවට පත් වෙනවා. පරලවදී කල්ප කෝටි ගණන් තිරිසන් പ്രേත නිරයට වැටිලා කාගේවත් රැකවරණයක් පිහිටක් නැතිව මහා දුක් විඳ විඳ සසර දුක් විඳින ඇත්තෝ බවට පත් වෙනවා. ඒ නිසා ඉබඳු ඇත්තෝ බවට පත් වෙන්න එපා. නේද? බුද්ධ ශාසනයේ වැඩක් ගන්න. ධර්මයේ බිහිවෙච්ච කාලේ ධර්මයෙන් වැඩක් ගන්න. සංඝ රත්නයේ මුණ ගැසිච්ච අවස්ථාවේ ඒ සංඝ රත්නයෙන් වැඩක් ගන්න. ඒ වැඩක් ගන්නවා කියන්නේ තමන්ගේ අධ්‍යාත්මයේ දියුණු වන විදිහට උපකාර වෙන විදිහට අන්නේ තෙරුවන් ජීවිත සමීප කරගන්න. පුරුදු කරන්න. නේද? ඒක තමයි ඔබට තෙරුවන්ගේ සරණ රැකවරණ ජීවිතේ ලැබුණා කියලා කියන්නේ. නේද? එහෙනම් ඒ රැකවරණේ අපිට බුදුරජාණන් වහන්සේ සරණගත වෙච්ච කෙනාට ඒ රැකවරණේ තියෙනවා. ධර්ම රත්නයේ සංඝ රත්නයේ සරණගත වෙච්ච කෙනාට ඒ ආරක්ෂාව පිහිට එයාට තියෙනවා. නේද? ඒ දුක්ඛාදී චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගත්තු තැනැත්තාට ඒ සියලු ආරක්ෂාව තියෙනවා. නේද? සංසාරේ සදහටම ඈතර වෙන්න ඒ සත්‍ය ශක්තිය තියෙනවා. ඊට වඩා රැකවරණයක් වින්නතුනේ අපිට මේ ලෝකේ ඇත්තේ නැහැ. ඊට වඩා රැකවරණයක් මේ ලෝකේ අපිට ඔබට මට ඇත්තේ නැහැ. ඒ නිසා ඔබට මට තිබෙන එකම රැකවරණය, එකම හවුහරණ, එකම පිහිට පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ සරණ පමණයි. ධර්ම රත්නයේ සරණ පමණයි. සංඝ රත්නයේ සරණ පමණයි. නේද? ඒ තෙරුවන් සමීපේ අපිට ලැබිච්ච උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය විතරයි. එහෙනම් ලබාගත්තු අති දුර්ලභ වූ පරම මනුෂ්‍ය ජීවිතය තුල අතිශයින් දුර්ලභ වෙච්ච මේ බුද්ධ ශාසනය ඔබ ඇසුරු කරගෙන අන්නේ සරණගතව ඒ සරණ
සදාකාලික සරණයක් බවට පත් කරගන්න අපේ පින්නතුන් උත්සාහ දරන්නට ඕන. ඒ නිසා අපි වැඩි වැඩියෙන් අනුශාසනා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නේද? ඒ නිසා මේ දේශනා කළේ අනුශාසනාවන් ඔබ හිතට හොඳට අරගන්න. හිතට අරගෙන යම් ප්‍රමාදී බවක් තියෙනවා නම් කුසලයේ තුල ප්‍රමාද වෙච්ච බවක් තිබ්බනම් ඒ ප්‍රමාදය ඉක්මවලා කුසලයට ටික ටික හරි යොමු වෙන්න. එසේ ටික ටික හරි යොමු වුණොත් ඔබ ජීවිතේ ජය ගන්නවා. ජීවිතේ ඔබට ජය ගන්න පුළුවන්. ඒ නිසා කල්පනා කරන්න අද මේ වටිනා දවස තුල අපේ පින්නතුන් බුදුරජාණන් වහන්සේ ලෝට පහළ වෙලා මේ ලෝක සත්‍යයේ හිත සුව පිණිස අනුශාසනා කළ ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්නට ඔබට අවස්ථාව ලැබුණා. ඒ නිසා ඒ ශ්‍රවණය කළා වූ මේ උතුම් අනුශාසනාව ධර්මානුශාසනාව මේ හැමදිනාටම දිගින් දිගට යන්නා වූ සංසාර ගමන නතර කරලා සදාකාලික සැපැත්තා වූ නිර්වාණ සුවයෙන් සදා සැනසෙන්න පාරමී ධර්මයක් උපනිශ්‍රේ ධර්මයක් බවට මේ කුසල ධර්මය උපකාර වේවා කියලා හැමදෙනාම සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. හොඳයි. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගාම ඉන්දිගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ ශාසනං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ දේශනං පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. හොඳයි හැම දිනාටම තිරුවන් සරණයි.